මේ හොරකම සහ ඒ පිළිබඳවම නිරන්තරයෙන්ම කියන එකනේ. මම මේක පාර්ලිමේන්තුවේ කිව්වා. මොකද පාර්ලිමේන්තුවෙන් එළිය පුළුවන් නම් කියන්න වගේ මම දැක්ක අර ඩිජිටල් ත්‍රස්තවාදීන් මට දාලා තියෙනවා. ඩිජිටල් නියෝජ්‍ය ඇමතිවරයාගේ හොරකම. ඩිජිටල් නියෝජ්‍ය ඇමතිවරයා ආණ්ඩුවත් එක්ක ව්‍යාපාර කරනවා. ඒක පැහැදිලිවම වරදක්. හැබැයි මම කිව්වා නේද පාර්ලිමේන්තුවේත් මේක ලැබදියාවන් අතර ප්‍රශ්න නෙමෙයි. ඉතින් ඉස්සල්ලා ඇති වෙච්ච ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නේ මම කියන්නේ නේ. ඒක ඊට ඉස්සෙල්ලා නෙමෙයි. මේ ආණ්ඩුව බලයටපත් වුණාට නමත් එක්කම කියන්නකෝ. එරංග වීරරත්න. රයිට් හරි. එරංග වීරරත්න කියන නියෝජ්‍ය අමාත්‍යවරයාට කොටස් තියෙන දැන් මම ඊටු කතාව කියනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා එරංග වීරරත්න කියන නියෝජ්‍ය අමාත්‍යවරයාට ඔබ පාර්ලිමේන්තුවේ හිටියද නැද්ද මන් දන්නේ. දැන් පාර්ලිමේන්තුව කරපු ප්‍රකාශ ගොඩක් ඔබ දැන් විකෘති කරලා කිව්වනේ එරංග සහෝදරයා ඊටාම පැහැදිලිව චතුරච්චිව වගේ පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රකාශයක් කළා. හරි දැන් ඔව් දැන් මෙතුමා කියනෝනේ කතාව නෙමෙයි. ඊට වඩා තව කතාවක් අමතරව වය නැතුව එළිය කියනවා කියන්නේ. ඔව් මම කියන්නේ නඩුව දාන්න කියලා මට. එරංග වීරරත්න කියන ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යවරයාට හිමි කොටස් හිමි සමාගමක් රජය සමග ව්‍යාපාර කරමින් පවතිනවා කියන එක තමයි මම එල්ල කරපු චෝදනාව. ඒක නීත්‍යානුකූල නෑයි කියන එක තමයි මම එල්ල කරපු චෝදනාව. මම මේ චෝදනාව එළිය කරන්න හේතුව තමයි පාර්ලිමේන්තුව ඇතුලේ කරපුවාම ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ වගේ එකක් කියලා මම මේ කියන කතාවේ බර අඩු කරන්න උත්සාහ කරනවා. මම එළිය කිව්වේ දැන් දාන්න මට විරුද්ධව නඩු. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒතර උසාවි විදියක බලා ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේක ඔප්පු වුණොත්. අන්න එතන තමයි ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්නෙ. මොකද්ද? අපි පත් කරපු සහ අපි නම් කරපු විශේෂයෙන් මේක මැතිවරණයට ඉදිරිපත් කරලා නෙවෙයි. ජාතික ලයිස්තුවට පත් කිරීම ඇතුළේ ගත්තාම මේගොල්ලෝ සියලු දේවල් හොයලා බලලා පත් කළා කියන එක දිගින්දිගටම කිව්වේ අපි අපේ අය පිළිබඳව වගකීම ගන්නවා. ජනාධිපතිවරයාට පූර්ණ විශ්වාසය තියෙන කෙනා තමයි එයාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන්නේ. ඒ සියලු දේවල් ටික තියෙද්දි මේ විදිහට රජය එක්ක ව්‍යාපාර කරන සමාගමක කොටස් තියෙන පුද්ගලයෙක්ව මේ අමාත්‍යාංශයට පත් කිරීම පිළිබඳව ඒකෙන් පැහැදිලි ඔප්පු වෙන දෙයක් තියෙනවා. ඕවට තමයි වංචා කියලා කියන්නේ. ඕව තමයි පැහැදිලි වංචා. ඕකෙන් සල්ලි ටික අරගත්තට පස්සේ කාටද සල්ලි ටික යන්නේ? ඒ පිළිබඳව අපි දන්නේ නැහැ. කාලය අවසන්. එහෙනම් මෙන්න මම ওই වෙලාවේ කාරණාව කියනවා මේක පැහැදිලිව මම මේ එල්ල කරන චෝදනාව ඇත්තක් වුණොත් මම කියන්නේ චෝදනාවක් නේ ඇත්තක් වුණොත් ඒගොල්ලන්ට පුළුවන් ඒක බොරු කියලා එල්ල මේවා කරගන්න. ඒක ඇත්තක් කියලා ඔප්පු වුණොත් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවේ සුජාතභාවය පිළිබඳව බරපතල සැකයක් මේ රට ඇතුලේ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. හේතුව අපි මේ රට ඇතුලේ නිර්මාණය කරන්න ඕනේ කියලා මේ රටේ මිනිස්සු හැමෝම කියපු මේ නිවැරදි පාලන තන්ත්‍රය ආණ්ඩුව ඇතුලේ ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය තුලින්ම බිඳ වැටීම බරපතල අර්බුදයක් ගෙන දෙනවා කියන කතාව අවසන් කරනවා.